සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් මම ඔයාලට අද ගෙනාවේ 2027 ඔයාලා දැනගන්න ඕනි ඔයාලට වටිනම AI tools පහක වීඩියෝ එකක්. ඉතින් ඔයා ළමයෙක් වෙන්න පුළුවන්, නැත්නම් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්, එක්ක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයා normal පොඩි channel එකක් කරගෙන එහෙම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම එක්කෙනෙක්ට තමයි, එහෙම කට්ටිය තමයි මේ වැදගත් වීඩියෝ එක ගෙනාවේ. 2027 දැනගන්න ඕනේ වටිනම AI tools පහක්. AI tools පහක් තමයි මම අද වීඩියෝ එකට ගෙනාවේ. ඉතින් අපි යන් වීඩියෝ එකට boys කට්ටිය subscribe කරලා දාමු, like එකක් දාමු. ඉතින් පළවෙනි site එක තමයි හරිද Gemini AI එක. ඔන්න මං උදාහරණයක් විදිහටම මම පෙන්නන්න. හරිද? උදාහරණයක් විදිහටම කියන්න. මම මේ වීඩියෝ එක ගෙනාවේ Gemini එකෙන් ස්ක්‍රිප්ට් එකක් හදලා. මේ පේනව නේද? මේ තියෙන්නේ කොහොමද? ඉතින් ආයෙ මොන සාක්ෂිද? ඉතින් මේක තමයි පළවෙනි site එක. Gemini AI. Google එකට ගිහිල්ලා ඔයාගේ mobile හෝ PC එකෙන් මෙතන search කරන්න Gemini AI කියලා. Gemini AI ඊට පස්සේ search කරාම එනවා boys, මෙතන boys and girls sorry. මෙතන Gemini, Google Gemini කියලා එකක්. මෙතනෙන් ගියාම මෙතන තියෙනවා sign up වෙන්න. ඒ ටික ඔයාලා දන්නවා ඇති. sign up වෙන්න. ඊට පස්සේ ඔයා මෙතනින් සිංහලෙන් උනත් message දැම්මම යා සිංහලෙන් අපිට උත්තර දෙනවා. ඔයාට සිංහලෙන් දැනගන්න බැයි නම් සිංහල ඔයාට ඒ කියන්නේ මෙහෙමයි. ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තම් සිංහලෙන් message එකක් දැම්මත් එයාට කතා කරත් එයා සිංහලෙන් කතා කරනවා. ඊට පස්සේ අපි යන් Canva එකට යන් boys. Canva තමයි ඊළඟ වටිනම දේ Canva. දැන් ගොඩක් කට්ටිය දන්නවනේ වීඩියෝ එඩිටර්ස්ලා එහෙම ගොඩක් කරදරයිනේ යාළුවට. මම Photoshop වගේ කරනවා නම් පොඩි වැඩකට Photoshop එක open කරා. ඉතින් වෙලා යන වැඩක් ටික. මේක තමයි වටිනම දේ. මේක Canva. මේකේ ඔයාට වීඩියෝ එඩිටින්, ෆොටෝ එඩිටින්, තව CV, තව ඔය එක එක හැම මගුලම. හරිද? CV ඊට පස්සේ logo, banner හැම දෙයක්ම මේකේ හදන්න පුළුවන් 100% නොමිලේ. හරිද? මෙතනින් මේ තියෙන sign up කියලා එක. sign up වෙන්න boys. මම මේ sign up වෙන්න මම කලින් account එක sign up වෙලා තිබ්බේ. ඉතින් මම මෙතනින් Google account එක දීලා continue දිනුනා. ඊට පස්සේ account එක log වෙනවා. හරිද? මේකේ තියෙනවා ඇති තරම් templates. ලක්ෂ ගණන් තියෙනවා. හරිද? ලක්ෂයක් විතර ඇති. මන්ට ගණන් කරගන්න බෑ, හිතා ගන්නත් බෑ. කොහොම හරි මේකේ තියෙනවා මේ ගොඩක් අර වෙනම out පිටින් ගන්න පුළුවන් අපිට රුපියල් 200ට 300ට. ඉතින් එහෙම ගන්න එක හොඳයි. මොකද මේකේ වෙනම ගන්නවා ඩොලර් 30යිද කොහෙද? 30ක් දීලා ගන්නවට වැඩිය හොඳයි. මම නම් රෙකමන්ඩ් කරනවා ඔයාලට පිටින් ගන්න කියලා. මෙන්න මේ වගේ මෙන්න මේවා අපිට යූස් කරන්න බෑ. මෙන්න මේවා තියෙනව නේද? මේවා අපිට 100% නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේවා අපිට ඕන විදිහකට ඩිසයින් කරලා මේ size එක resize කරලා ඔක්කොම අපිට ඕන විදිහට background image එක change කරලා ඒ ටික අපිට අර Photoshop එකේ තියෙන එක ගොඩක් advanced නේ. ඒ වුණාට මේක normal basic ටික තියෙන්නේ normal. එහෙම අපිට මෙතනින් මේ font එක වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි ඊළඟ එක. ඊළඟට අපි යන් boys ඊළඟ site එක තමයි Deep AI. හරිද? Deep AI ගැන කතා කරොත් මං වෙබ්සයිට් එක ඕපන් කරගෙන ඉන්නම්කෝ. හරිද? Deep AI කියලා සර්ච් කරන්න. මේක මචං අය තනිකරම පිස්සුවක්. හරිද? මේකේ දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඔයා ගාව ඉංග්‍රීසි නෝට්බුක් එකක් හරි ඔයා ළමෙක් කියමු. සාමාන්‍යයෙන් ඔයා ඉංග්‍රීසි නෝට්බුක් එකක් නැත්නම් හින්දි එකක් අර එහෙම මොකක් හරි පොතක් තියෙනවා කියමු. ඔයාට කෙලිම මෙතන PDF එක හෝ ඔයාගේ තියෙන මොකද්ද ඕන එකක් මෙතන අප්ලෝඩ් කරලා ඩ්‍රොප් කරන්න තියෙන මේ PDF, Word, Docs, PowerPoint ඒ ටික ඔක්කොම ඔයාලට මේවා කරලා මෙතන මේ ඩ්‍රොප් කරන්න පුළුවන්. අපිට ටයිප් කරන්න පුළුවන්. මෙතන ඔයාට ඕනි භාෂාවට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. තේරුණාද? මෙතන ඕනි භාෂාවකට ඔයාලට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා boys. තනිකරම මේක ෆ්‍රී තියෙන්නේ. හරිද? ෆ්‍රී තියෙන්නේ. ගොඩක් ඇඩ්වාන්ස් විදිහට ගොඩාක් කරනවා නම් ඉතින් මේ තියෙන්නේ මේකේ families අර මේ ගොඩක් තියෙනවා. මේවා pro version එකේ තියෙන්නේ. ඒ වුණාට ඔයාලට මේකෙන් free version එකේ ඔයාලට ගොඩක් වැඩක් ගන්න පුළුවන්.
ඊට පස්සේ ඒක තමයි ඉතින් ඊළඟ සයිට් එක. අපි ඊළඟ එකට ගියොත් අපි යන් ඕකේ බොයිස්, අපි ඊළඟ සයිට් එකට යන්. ඊළඟ සයිට් එක තමයි මෙන්න මේ සයිට් එක. හරිද? perplexity AI. හරිද? මගේ ඉංග්‍රීසි නොලෙජ් එක නම් මට නම් ලොකුවට නෑ, මම අවංකව කියනවා. ඉතින් ලොකුවට නෑ, පුළුවන් විදිහට තමයි ඔයාලට වැදගත් වීඩියෝ එකක් විදිහට තමයි මම මේ කියන්නේ. කමන්න මේ අය එක තමයි මචං මේක ගැන මම පැහැදිලි කරවුවොත් මේකේ වෙන්නේ අපි සාමාන්‍යයෙන් Google එකට ගිහිල්ලා අපි හොයනවා කියමුකෝ උදාහරණයක් විදිහට අනුරාධපුර හොටෙල් එකක්, ඒ කියන්නේ නතර වෙන හොටෙල් එක. හරිද? දැන් Google එකේ normal අපි ගිහිල්ලා search කරවුවොත් අපිට site එන්නේ තනිකර අනුරාධපුර හොටෙල්. hotels. දැන් මෙහෙම ගහපුවාම මෙහෙමනේ එන්නේ. හරිද? එහෙම නෙවෙයි මේකේ. මේක මචං කෙලින්ම මේ වගේ සයිට් අස්සට රිංගනවා. හරිද? මේ වගේ සයිට් අස්සට රිංගලා කෙලින්ම මෙයා අපිට හොයලා දෙනවා අනුරාධපුර හොටෙල්ස්. ඔන්න මම ඒකේ සර්ච් කරනවා අනුරාධපුර හොටෙල්ස් කියලා. ඔන්න බලන්න බොයිස් ඒකේ වෙනස. හරිද? හොටෙල්ස්. ඔන්න මම enter දුන්නා. ඊට පස්සේ මේක ට්‍රාන්ස්ලේට් වෙනවද? හරි, මේ පේනව නේද? දැක්කද? කෙලින්ම ලොකේෂන් එකත් එක්කම ඩිරෙක්ට්ම අපිට එයා සර්ච් කරලා ඔක්කොම විස්තර ටික එවනවා අපිට පේනව නේද? ඉතින් මං කියන්නේ ඔයාලට ලේසි ක්‍රමයක්. හරිද? මේව හොයනවට වැඩිය ඔයාට ඒ කියන්නේ මේ මං උදාහරණයක් කිව්වේ ඔයාගේ ඉගෙන ගන්න දෙයකට, ඔයාගේ මොකක් හරි වැඩකට, එහෙම ඔයාට මොකක් හරි ඔයාට ඉක්මනින් හොයාගන්න කියවනේ කියමුකෝ. මෙතන ආවා මොකද්ද මේකේ නම? perplexity AI. හරි, කොහොම හරි මෙතන sign up වෙනවා. sign up වෙලා මෙතන විස්තර ටික දෙන්න තියෙන. ඊට පස්සේ නිකම්ම මේ ටිකේ විස්තර ටික එනවා boys and girls. ඊට පස්සේ අපි යන් ඊළඟ සයිට් එකට බෝනස් එකක්. හරිද? මේක වැදගත් වෙන්නේ CapCut තියෙන කට්ටියට. CapCut AI. CapCut AI එක පැත්තට ගියොත් AI එකේ මචං මේක නම් තනිකරම පිස්සුවක්. හරිද? මේකේ තියෙන ටික බැලුවොත් මේ පේනව නේද? free AI video generator. හරිද? free AI voice generator. free online AI video upscaler කියන්නේ quality එක ඔයාගේ වීඩියෝ එකක් ඔයා මොබයිල් එකෙන් සාමාන්‍ය රෙකෝඩ් කරලා quality එක drop වුණා කියමුකෝ. මේකෙන් අපිට පුළුවන් quality එක වැඩි කරගන්න. හරිද? ඊට පස්සේ smart AI design, ඊට පස්සේ AI house generator. ඔයාගේ මොකක් හරි අර building එකක් තියෙනවා නම් ඒකට ඔයාට තව modify එකක් දාන්න ඕන නම් පොඩි කෑල්ලක් add කරගන්න ඕන නම් ඉතින් ඒක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික තමයි තව ගොඩක් දේවල් තියෙනවා මේකේ. ගොඩක් දේවල් තියෙනවා මම වැඩි විස්තර කරන්න යන්නේ. මේක මචං මේ තියෙන්නේ ගොඩක් කටිය මොබයිල් ඩිවයිස් වල Play Store එකට ගියාම තියෙනවා CapCut කියලා ගහපුවාම එනවා. මිලියන ගාණක් කොහොම හරි ගහ සර්ච් කරාම උඩින්ම එන එක තමයි කළු පාට ලෝගෝ එකක් තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ තියෙන. ඊට පස්සේ PC එක කට්ටියට නම් PC එකේ app එක තියෙනවා. desktop එකේ download කරන්න පුළුවන්. මෙතනින්ම මේ try download මේ තියෙන download button එක ක්ලික් කරලා ඊට පස්සේ install කරා. ඒ ටික තමයි තියෙන්නේ boys. එහෙනම් මං මේ ටික ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මගේ මේ දෙවෙනි වීඩියෝ එකේ boys. ඉතින් කට්ටිය subscribe පාරක් දාලා මේ වගේ වීඩියෝස් ඕන නම් මම රිසර්ච් කරලා ඔයාලට විස්තර දෙන්නම්. ඉතින් කට්ටියම subscribe පාරක් දාලා bell icon එක all දාලා වීඩියෝ එකට like එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එකට comment එකක් දාන්න. එහෙනම්